හායි කොහොමද ඔයාලට උදේට පිටිකිරි සීනි දාලා බොන තේක වෙනුවට බොන්න පුළුවන් පෝෂණ කොටස් වලින් පිරුණු බීමක් හදන විදිහ තමයි අද මම අරන් ආවේ. මේ ඩ්‍රින්ක් එකෙන් අපේ ශරීරයට ගොඩාක් වාසි ලැබෙනවා වගේම අපේ හැම ලස්සනට තියාගන්නත් කියාපු පානයක් තමයි මේ. ඔයාට සතියට 2-3 වතාවක් විතර මේක හදලා බොන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මං ඉස්සෙල්ලාම මේ වගේ පොඩි කැරට් ගෙඩි 3ක් අරගන්නවා. එහෙම නැත්නම් ඔයාට ලොකු කැරට් ගෙඩි 2ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ කැරට් ටික සුද්ධ කරගෙන මෙන්න මේ වගේ පොඩියට රවුමට කපා ගන්නවා. මේ ටික ඔක්කොම කපාගෙන ඉවර වෙලා මම බ්ලෙන්ඩර් ජාර් එක අරගෙන කැරට් ටික ඒකට දාගන්නවා. ඊට පස්සේ මේ කැරට් එක වැහින ප්‍රමාණයට වතුර එකතු කරගෙන අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන. කැරට් ටික බ්ලෙන්ඩ් කරගත්තයින් පස්සේ මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මම මේ විදිහට කෝප්පයක් අරගෙන මේ කැරට් ජූස් ටික පෙරා ගන්නවා. ඉතින් ඔයාට කැමති නම් මේක පෙරන්නේ නැතුව වුණත් හදාගන්න පුළුවන්. අද මම මේක මේ විදිහට පෙරලා මේ වගේ ජූස් ටික විතරක් අරගන්නවා. ඊට පස්සේ මම ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. දැන් මම කෙසෙල් ගෙඩි දෙකක් මේ වගේ අරගන්නවා. මෙතන මම සාමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගෙඩි දෙකක් තමයි ගත්තේ. දැන් අපි කරන්නේ මේ කෙසෙල් වල ලෙලි ටික මේ වගේ අයින් කරගන්න එක. ඊට පස්සේ අපි කෙසෙල් ටිකත් මේ වගේ කපා ගන්න ඕනේ රවුමට. දැන් මම ආයෙමත් බ්ලෙන්ඩර් කප් එක අරගෙන මේ කෙසෙල් ටිකත් මේකට එකතු කරගන්නවා. කෙසෙල් ටික එකතු කරගෙන ඉවර වෙලා අපි බ්ලෙන්ඩ් කරගත්තු කැරට් ජූස් එකත් මේකට දාගන්නවා. ඊට පස්සේ මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. මෙතන මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක් තමයි අරගත්තේ. ඊට පස්සේ මම මේක වහලා මේක ආයෙත් හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ කැරට් සහ කෙසෙල් කියන්නේ අපේ ශරීරයට ගොඩාක් හොඳ ආහාර වර්ග දෙකක්. කැරට් වගේම කෙසෙල් අපේ සමට වගේම ඇස්වලටත් ගොඩාක් හොඳයි. විශේෂයෙන්ම කෙසෙල් ශරීරයේ කොලජන් නිෂ්පාදනයට හැමේ අඳුරු පැහැය අඩු කරන්නත් ගොඩාක් උදව් වෙනවා. ඔයා උදේට මේක හදාගෙන බොන එකෙන් ශරීර ශක්තිය ලැබෙනවා වගේම දවස පුරාම හොඳ ඇක්ටිව් විදිහට ඉන්න පුළුවන්. කැරට් වල තියෙන තන්තු ගතියත් කෙසෙලුත් නිසා ශරීරයේ ආහාර ජීර්ණයට වගේම අර්ශස් වගේ තත්ත්වවලටත් මේක ගොඩාක් හොඳයි. ඉතින් මේ වගේ දෙයක් ඔයාට සතියට දවස් 2-3ක් හරි හදලා බොන්න පුළුවන් නම් ඔයාගේ ශරීරයට ගොඩාක් හොඳ හිතකර ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මේ වගේ උදේට ගන්න පුළුවන් හෙල්දි බ්‍රෙක්ෆාස්ට් අපේ මෙන්න මේ වීඩියෝස් ක්ලික් කරලා ඔයාට තව බලන්න පුළුවන්. ඉතින් ඔයත් මේ රෙසිපි එක try කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.